අද දිනේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයට අදාළව අතත්්‍ය sannivedanaya කියන පාඩම් ඒකකය පිළිබඳව. 20 වන සියවසින් පසුව තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති හා අන්තර්ගත වෙනස්කම් රසකට බඳුන් වුණා. ඉතින් වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්ෂණික වර්ධන ක්‍රියාවලියේ එක් අවස්ථාවක් ලෙස අතත්්‍ය sannivedanaya හඳුන්වන්න පුළුවන්. sannivedanaya මගින් සිදු කරන ප්‍රධානතම දෙයක් තමයි පණිවිඩ හෝමාරු කිරීම. පණිවිඩ හෝමාරු කර ගැනීමේ ක්‍රියාවලිය කාලෙන් කාලයට වෙනස් වෙනවානේ. අතීතයේදී sannivedanaya සඳහා සංඥා සංකේත භාවිතය, ලියුම් හෝමාරු කිරීම ආදිය සිද්ධ කළත් වර්තමානයේ වන විට තාක්ෂණය අලුත් වෙලා තියෙනවා. දැන් අපි sannivedanaya සඳහා ජංගම දුරකථනය, අන්තර්ජාලය මේ ආදිය භාවිතා කරනවා. අතත්්‍ය sannivedanaya කියලා කියන්නේ මෙන්න මේ වගේ ජංගම දුරකථනය, අන්තර්ජාලය වගේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සිදු කරන sannivedanayට. virtual යන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය මලලසේකර ශබ්දකෝෂයට අනුව දක්වා ඇත්තේ නාමිකව නොවුවද ප්‍රායෝගිකව අතාත්විකව මවන ලද කයින් නැති අතත්්‍යතාව යනුවෙන් අර්ථකථනය කර ඇත. ඒ වගේම උමයා විශ්වවිද්‍යාලයේ නිර්වචනයට අනුව නව තොරතුරු තාක්ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විතව හෝ අචේතාන්විතව හෝ අන්තර්ගතයන්, අභිප්‍රායන් ක්‍රියාකාරීන් විද්‍යාමාන වීමට, විපරිත වීමට හා ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු sannivedanayන් සහ ක්‍රියාකාරකම් තමයි අතත්්‍ය sannivedanaya කියලා කියන්නේ. අතත්්‍ය sannivedanayයේ ප්‍රධානතම සංරචකය වන්නේ අන්තර්ජාලය. නව මාධ්‍ය භාවිතා කර සිදු කරන සියලුම sannivedana ක්‍රම අයත් වන්නේ අතත්්‍ය sannivedanayට. විද්‍යුත් තැපෑල, වීඩියෝ සම්මන්ත්‍රණ, සමාජ ජාල, වෙබ් අඩවි, මාර්ගගත කතාබහ යන ආදිය උදාහරණ වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. අතත්්‍ය sannivedanaya විශේෂතා රැසකින් සමන්විත වෙනවා. කාර්යක්ෂමව sannivedanaya යෙදීමේ හැකියාව ලැබීම තුළින් ලෝකයේ පුරා ඉක්මනින්ම තොරතුරු හෝමාරු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ දන්නවා Facebook මගින්, WhatsApp මගින්, Instagram මගින් ඉතා ඉක්මනින් තොරතුරු තවත් කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අඩු පිරිවැයක් යොදාගෙන sannivedanaya සිදු කරන්න පුළුවන් වගේම ශ්‍රව්‍ය දුෂ්‍යංග සහිතව sannivedanaya කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් කටහඬ විතරක් නෙමෙයි රූපයත් යොදාගෙන සජීවීව sannivedanaya සිදු කරන්න. මේ ඔස්සේ එකවර පුද්ගලයන් රසක් සමග sannivedanaya යෙදීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාල සම්බන්ධය සහිත ලෝකයේ ඕනම තැනක ඉන්න පිරිසක් සමග එකවර sannivedanaya යෙදෙන්න පුළුවන්. භෞතික වශයෙන් ඉඩකඩ අවශ්‍ය නොවීම, ආරක්ෂිත බව, නව තාක්ෂණය යොදා ගැනීම, sannivedakයන් හා ග්‍රාහකයන් භෞතිකව හමු නොවීම ආදිය අතත්්‍ය sannivedanayට අයත් වෙනවා. ඒ වගේම අධ්‍යාපන කාර්ය සඳහාත්, ව්‍යාපාර කටයුතු සාර්ථකව හා කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහාත්, සම්බන්ධතා ගොඩනගා ගැනීමට මෙන්ම නිර්මාණාත්මක කාර්යන සඳහාත් අතත්්‍ය sannivedanaya යොදා ගන්න පුළුවන්. දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබීම, මුදල් සහ කාලය ඉතිරි වීම, ගැඹුරු සාකච්ඡා හා විශ්ලේෂණ පැවැත්වීමට හැකියවීම ආදිය අතත්්‍ය sannivedanaya වාසි වශයෙන් හඳුනා දෙන්න පුළුවන් වගේම සංස්කෘතික ගැටුම් ඇතිවීම, පාලනය අහිමි වීම, නුසුදුසු සම්බන්ධතා ඇතිවීම, එකිනෙකා කෙරෙහි ගරුත්වය බිඳ වැටීම, සමීප නිරීක්ෂණය අවම වීම ආදිය අතත්්‍ය sannivedanaya අවාසි වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අනුව වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයේ පුරා අසීමාන්තිකව තොරතුරු ජනනය කිරීමට භාවිතා කරන sannivedana ක්‍රමයක් ලෙස අතත්්‍ය sannivedanaya හඳුන්වා දෙන්න පුළුවන්.